14කට විලිබිය ඇත මේ ASCII. එහෙනම් මෙන් 14කටයි විලිබිය තියෙන්නේ මෙතන. මේ අවිචාර වසමේ 15කට තව සමහරු ඉලි බැස්සේ. තවත් පිරිසක් 15කට විතරක් එලි බහිනවා. නෑ එහෙම 15කට එලි බහලා හරියන්නේ මුළු ජීවිතේ පුරාම අපි ධර්මයේ ඉතිරිලා තියෙනෝනේ. මොහොතක් පාසා ධර්මානුකූල වෙලා තියෙනවා. නෑ දැන් අවිචාර වසමේ වෙලා තියෙන්නේ මොකද්ද? 14කට විලිබිය ඇත මේ ASCII 15කට තව සමහරු එලි බැස්සේ. ඒක හේතු කොටගෙන 2030ට ලොව අවිවර්ෂාගස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ. අලු එනම් 2030ට ලොව අවිවර්ෂාගස්සේ. ලෝකයේ ප්‍රථම වතාවට අශිෂ්ටාචාරයක් විනාශ වෙන 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර ආසියාතික වෙලාවෙන් ශ්‍රී ලංකාව ආසියාවකයි මුල ඒ සීමාව තුල එන වෙලාවෙන් උදේ පාන්දර 3:42ට 3:36 හිට 4 වෙනකම් බ්‍රහ්ම මුහූර්තය 3:42ට නාස්තික අවි ප්‍රහාරයක් ලෝකේ පුරා යනවා. ඇමරිකන් අශිෂ්ටාචාරය, රුසියන් අශිෂ්ටාචාරය, චීන අශිෂ්ටාචාරය, කොළඹ අශිෂ්ටාචාරය අවසන් වෙනවා. ඉතුරු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්? 14යි. 800 කෝටියක් පස්සට වැළලෙනවා. වැළලෙනකොට ඔබ සාදු කියගේ ඒක තමයි කල යුත්තේ. පාට සිදුවන අනතුරක් වින්දා වෙන දෙයක්. මරණය ස්වභාවික අස්වාභාවික ප්‍රශ්නේ මිය පරලොව යෑමක්. නැත වෙන සරණ. බුදු සරණ හැර නැත වෙන සරණ. මේ ලෝකයේ ගිනි ගන්නකොට ඉතින් අවිචාරවත් සමයේ හිටියානම් සීල සමාධි ප්‍රඥා ශීලයට ඇතුල් වෙන්න බැරි වුණා නම් සියලුම කාට කරුමේ සිද්ධ වෙනවා, පත්තු වෙලා මැරිලා යනවා. ජීවන සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ මතු කර ඇමරිකානු, රුසියානු, චීන, කොළඹ අශිෂ්ටාචාර යුගයක්. මේ අශිෂ්ටාචාරය තමයි ඉතින්. ඒකේ විපාකයක් දහම්දුනේ මේ 2030 අපි බුද්ධ ලෝක ස්වභාවය. සීල සමාධි ප්‍රඥා ශේෂ්ඨයට වැටිලා හැරලා හිටන් ගමන් කළ යුතුය. දුක ඉපදීමම දුකයි. මේ දුක අවසන් කරගැනීමේ මාර්ගය මේ බුද්ධ කාලය තුල පමණයි මේක කරන්න පුළුවන් වෙන්නේ. බුද්ධ කාලය තුල මේ දුක අවසන් කරගැනීමේ ශේෂ්ඨයට ගමන් කරන්න පුතේ. ඒ ස්වාමීන් වහන්සේ